ගයිස් අද මම ඇවිල්ලා තියෙන්නේ අපි WhatsApp එකේ contact වලට මේ chat lock එකක් දාන්න කොහොමද කියලා. ඒ කියන්නේ ලේස් වැඩක් මේ ඒක privacy එක අපි ආරක්ෂා කරගන්න හොඳයි. දැන් අපි WhatsApp එකට යනවා. අපි WhatsApp එකට ගිහිල්ලා මම මේ සිත්මල විහාර කියන එක ක්ලික් කරලා මේ ඩොට් තුන ක්ලික් කරලා lock chat දෙන්න ඕන. lock chat දුන්නාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා keep කොයිද lock chat keep this chat lock and hidden කරන්න අපේ fingerprint එක හරි lock එකක් මොකක් ෆෝන් එක දාලා තියෙනවා අපි ඒක කරගන්න යන්න. ඊට පස්සේ ෆෝන් එකේ ගිහිල්ලා setting වලට යන්න ඕන කට්ටිය. setting වලට ගිහිල්ලා password and security වලට ගිහිල්ලා lock history password එකට ගිහිල්ලා pattern එකක් දාගන්නවා. මම දැන් pattern එකක් දාගන්නවා. ඒක මම confirm කරන්න ඕන. ඊට පස්සේ දැන් password එක මගේ හරි. ඒක password එක තියෙනම් මේක කරන්න ඕනේ. ඊට පස්සේ WhatsApp එකට යන්න. ආයෙ ක්ලික් කරන්න. ඊට පස්සේ lock chat දෙන්න. ඊට පස්සේ continue දෙන්න. ඒක password එක මෙතන ගහන්නේ. password එක මම pattern එක දෙනවා මගේ. ඊට පස්සේ මගේ එක නෑ. දැන් මෙතන නෑනේ නම්බරේ. ඒ නම්බරේ මේ lock chat කියලා අපිට එතනදී. එතෙන්ට යන්න අපිට password එක ගහන්න වෙනවා. ඒ password එක ගහලා ඒක unlock කරලා එතෙන්ට එනවා. ඊට පස්සේ දැන් මෙහෙම අපේ password. අපිට මෙතෙන්ට ආපු ගමන් කාට හරි පේනෝනේ අපේ chat එක lock කරලායි කියලා. අපිට ඕනේ ඒක නැති කරගන්න. අපි ඒක ආයෙම lock chat වලට යනවා. pattern එක දෙනවා. ඒක unlock වුණාට පස්සේ මෙතන උඩ පේනවා ඇති ඔකට ඩොට් තුනක්. ඒ ඩොට් තුන ක්ලික් කරගන්න ඕනේ. ඊට chat lock setting කියලා එකක් තියෙනවා. එතන hide lock set chat කියන එක එකපාරක් ක්ලික් කරලා create secret code ක්ලික් කරලා මේ කෝඩ් එකක් දෙන්න ඕන. ඒ කෝඩ් එක මතක තියාගන්න ඕන. මම මෙතන දෙනවා simple නේ MMM කියලා. ඊට පස්සේ next දෙනවා. අද හතරක් දෙන්න ඕන ලකුණු MMM හතරක් දෙලා next දෙනවා. ආයෙ ඒක confirm කරලා ආයෙත් මම මේ ටිකම ගහනවා. ඊට පස්සේ guys ඔන්න ඕක ready. දැන් අපි මෙතන back වුණොත් දැන් මෙතන අපිට පේන්නේ මේ ලොක් එක අපිට මේක ගන්න විදිහක් නැහැ. අපිට කරන්න වෙන්නේ උඩ පේනද සර්ච් බාර් එක. සර්ච් බාර් එක පාරක් ක්ලික් කරගන්න ඕන. එතන ගහනවා අපි එතන සීක්‍රට් කෝඩ් එකක් දුන්නේ නේ කෝඩ් එක දෙන්න ඕන මෙතන. මම දුන්නේ MMM. මෙන්න මෙතන පේන ලොක් chat කියලා. එන්න එහෙම මේක එනවා. දැන් අපි ෆෝන් එකේ පාස්වර්ඩ් වලට ගිහිල්ලා පාස්වර්ඩ් and security ගිහිල්ලා මෙතන මම ලොක් එක අයින් කරගත්තා ෆෝන් එකේ. ඒත් මේ ලොක් එක ඒ විදිහටම වැඩ. හැබැයි ආයෙ අපි එනකොට මේ පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරන්න ඕන හැමතිස්සෙම. දැන් කොහොමද පේන්නේ අපි මේක එතන ලොක් එකක් අපි දාලා තියෙයි කියලා. ආයෙ මෙතන ගියම එම් කියලා ගහුවට සේව් වෙනවා. මම ඉස්සරහට ගේනවා මේ WhatsApp bot කෙනෙක් ගැන. එන්න මේ වගේ group එකක් ඔටෝ මැසේජ් එන්නේ ඒකට. දැන් මම මෙතන ඉස්සරහට තියෙන වීඩියෝ එක ගැන පොඩි විස්තරයක් කරන්නේ. dot ping කියලා ගහුවට පස්සේ මෙතන ඔටෝ රිප්ලයි එනවා. මෙතන නෙට්වර්ක් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. මේ උඩ දාලා තියෙන සින්දු සේරම මේ බොට් කෙනෙක් දාපුවා. ඩොට් සෝන් අවසර දෙන්නම් යන්න ලයිරිස් සෝන් කියලා ගහුවට මේ සින්දු වෙනවා. මේ පින් එක පෙන්නනවා. දැන් ඩොට් වීඩියෝ මැනිකේ සෝන් කියලා ගහුවට පස්සේ ඒකත් ඒ මෙතෙන්ට සින්දු වෙනවා. මෙතන අපිට වීඩියෝ එකද ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නැත්නම් ඔඩියෝ ට්‍රැක් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපිට ඒ වගේ ලොකු විශේෂත්වයක් තියෙනවා මම පොඩ්ඩක් ඉන්න එකත් ඒක පෙන්නලම වීඩියෝ ඉවර කරනවා. තාම ඉන්නේ පොඩ්ඩක් ඉන්න. මේ 5 ඔන්ලයින් කියන්නේ මේ බොට්ලා පහක් මේ වෙලාවේ මේක ඔන්ලයින් ඉන්නවා කියලා කියන්නේ. මේ සේරම බොට්ලාගෙන් ආපු රිප්ලයිස්. ඔන්න ඇවිල්ලා තියෙනවා මට. මෙහෙමයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් විස්තර දෙන්න ඕන. දැන් මට මෙතෙන් දෙන්න ඔඩියෝ ෆයිල් එන්න එහෙම ගන්න පුළුවන්. මේ රියැක්ට් වෙන ඔටෝ පේනවද දන්නේ නැහැ මෙතන. මේ වීඩියෝ එකට මේ වගේ වීඩියෝ ඉස්සරහට දානවා මම. මෙන්න ඔඩියෝ ෆයිල් එක ආවා අපිට. ඒක ඩවුන්ලෝඩ් වෙන පොඩ්ඩක් ඉන්න. ඔන්න බලන්න දැන් මේක අපිට ප්ලේ කරන්න පුළුවන්.
දැක්කද? ඒ වගේ තමයි මේ ඉස්සරහට මම මේකට වීඩියෝස් දෙන්නම්. ගේන්න ඕන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් මම කියනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ස්තුති බැලුවට ලයික් කරන්න ඕන අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් කරන්න ඕන.